අර කාන්තා දිනේ දවසේ අපි විශේෂයෙන් සූදානම් කරලා තුන නව ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාවට හැමදාම පීඩනයටපත් ග්‍රාමීය කාන්තාවන්ගේ ගැටලු සහ යෝජනාවලියක් ඉදිරිපත් කරන්න. ගැටලු වලට අනුව මේ මාසයක් විතර තිස්සේ අපි යෝජනා අරගෙන අද යෝජනාවලිය ඉදිරිපත් කරේ. අපි ඉස්සෙල්ලම ආණ්ඩුකාරවරයාට මේ සඳහා යෝජනාවලිය ඉදිරිපත් කරන්න බාර දෙන්න සූදානම් කරලා තිබුණා. ඒ වෙලාවේ පාගමනින් අපි ඇවිල්ලා බාර දුන්නා. නමුත් එතනින් ගේට්ටුව වැහුවා. නමුත් අපි කලින්ම මේ දන්වල තිබුණේ මේ අද එන බව. ගේට්ටුව කියලා අපි කිව්වා. ගේට්ටුව අනේක ගන්න. කියලා කියන්නේ හරි. මේක මොනවද සරකාර හිතම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යෝජනා සහිත කෙනෙක් කාන්තාවන්ගේ නැට කෙටුම්පත සකස් අද පාඩ දෙන්න කියලා. ඔව් සර් හම්බෙන්න පුළුවන් 3ට කිව්වා. හරි දැන් අපි කවුරු හරි යෝජිත පාඩ දෙන්න ඒකම්වරේ මාර්ගය පාඩ දෙන්න. ඒක බාර දෙන්න කිව්වා. සන්තිෂ්‍ය වෙනම බාර දෙන්නේ මේ. යමිකන් තාපිට මේ කාර්ක යමිකාන්තා පෙරමුණට යමිකාන්තා පෙරමුණට යමිකාන්තා පෙරමුණට ආණ්ඩුකාරවරයා නැතිවත් තුමාගේ පෞද්ගලික ලේකම්ට තමයි බාර දෙන්න කියලා දන්වල තිබුණේ. ඉතින් නමුත් යෝජනාවට එච්චර ලැබුණු ඒ බාර ගැනීමේදී ඡායාරූපයක් ගැනීමට උනත් ප්‍රශ්න ඇති කරා. බයක් දැක්ුවා. යහපාලන මේක තමයි මේ යහපාලන ආණ්ඩුව කාන්තාවන් ජාත්‍යන්තර කාන්තා දිනේ කාන්තාවන් පාගමනී සමකාමී පෙළ මේ පාගමනිකෙන් ඇවිල්ලා මේක බාර දෙන්න එන වෙලාවේ ගේට්ටුව වැහුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ යහපාලන රජයේ මේ වගේ අපිම පත් කරපු යහපාලන රජයේ නිලධාරීන් මේ වගේ අවස්ථාවට පත් වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමකාමී සාධාරණ මේ ප්‍රතිපත්තීන් සහිත නිලධාරීන්. ඉතින් ඇත්තටම ඒක අපිට අනුමත කරන්න අමාරුයි. මහජන නිලධාරීන් මෙහෙමනම් අනිත් අය ගැන කියනුම කවරේද? ආණ්ඩුක්‍රම මෙතෙක් කල තියුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් කාන්තාවන්ගේ ප්‍රශ්න කිසිසේත් විසඳුනේ නැහැ. දිගින් දිගටම කාන්තාවන් ප්‍රශ්න වලට ලක් වුණා. හැමදාම ප්‍රචණ්ඩත්ව හිංසනය, දූෂණය, මේ ශ්‍රම සූරාකෑම් මේ හැමදේම එන්න වැඩි වුණා. පහුගිය කාලේ ප්‍රචණ්ඩතර රැල්ලක්, දූෂණ රැල්ලක් ඇති වුණා. කිරිදැරියෝ දූෂණය කිරීම දිගටම සිද්ධ වුණා. කොටකෙතන කාන්තා ඝාතන රැල්ලක් සිද්ධ වුණා. මේ ඔක්කොම නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි මේවට මේ විසඳුම් බලාපොරොත්තු වෙනවා.